හලෝ කට්ටිය ඉතින් අද ගොඩ දවසකින් වීඩියෝ එකක් ගන්න යන්නේ අපි හෝටන් තැන්නේ ආවා කෝඩ් එක අඩයිලා තින්නේ ඉතින් පොඩි දවසකින් ආවේ වැඩ පොඩ්ඩක් තිබ්බා ඒකටත් ඉවර කරලා විභාග නම්බරන් තිබ්බා ඒවත් ඉවර කරලා ඇවිල්ලා ඉන්නේ හෝටල් තැන්නේ කියන්න වචන නැහැ ඉතින් දිව්‍ය ලෝකයට යන පාරක් වගේ මෙතන තියෙනවා ඔන්න අපි ආවේ අද වැලිමට පැත්තේ වැලිමට පැත්තෙන් දාලා කොහියෙන් තමයි හොරන් තැන්නේ ආවේ මත් අද පළවෙනි පාරට ආවේ ඉතින් වෙනම ලෝකයකට ආවා වගේ කියන්න වචනය පට්ට ලස්සනක් තියෙන්නේ ඒක ඉතින් ඇවිල්ලම් බලන්න ඕනේ මේ වදින හුලගත් මාරම නිදහසක් මාරම මේකක් තියෙන්නේ ඉතින් ඔයගොල්ලෝ අපි එන පාරේ මම පොඩි වීඩියෝ එකක් ගත්තා එළිය බලලා නම් මෙතන යට සෙට් වුම එහෙනම් ආපු වීඩියෝ ටික බලලා එතනට එන්න Ice in my veins, I've been driving this train. Years in this lane, there's no stopping this flame. Cause I came to the game and I changed it to play how I like, rearranged it to my own domain. Yeah, I got what it takes, made lots of mistakes, taking shots, skipping breaks, feeling lost, feeling great, popping off, singing straight, never stopped, never changed. All the squad here to play and I've got something to say, yeah. I work hard each and every day, I get lost in the words I say. I don't push pause, no I push play. I won't stop till I make a change. I withdraw on the things I make. I turn flaws into flawless traits. I build tall, never capped in space. I won't stop till I hear him say, අපි වැලිමට පාස් කරලා වැලිමඩින් මේ ඔහිය පාරයන ගමන් ඉන්නේ පට ලස්ස ඇතින් මේ පැත්තාම ආයිතින් යන් රජන නෑ එතන එතන පොඩි වතුර පාරත්තින මාර් ලස්සනක් මේකත් එක්ක මේ කැලේ තෝට මේ එකට දැන සීතලත් එක්ක මාරම වෙන වයිබ් ඇත්තින්න පට්ටම ඉතින් ඒ අර කියන්න තේරෙන්නේ නෑ මාර පිලිින් ඇත්තින්නේ මේ පැත්තේ ටාවේනි කලා අමුතු සීතරක් එක්ක මාර මේකත් තියන්න හිතන්න තව නඩි 40ක් විතර යන්න තියෙනවා ඕන කර හෝටන් තැන්න පැත්තට මාත් මේ පලෙන් හර යන්නේ මම පාර දන්නෙත් නෑ මේ අපිස්සාට සෙට්ටු ඇන්ත අපි කොටුන් දැන්නට තුල්ලුනේ ගත බොඩ්ඩ තිනවා බෝධ වට්ට ඉදලා මීටර් 2000 130ක්
2130ක් උඩින් ඉන්නේ. යාළුවෝ ඉන්න අතරත් මේ ඉවත් ලස්සනක් තියෙන්නේ. ඉතින් අර ෆිල්ම් එක වගේ අර වෙනම ලෝකයකට ගියා වගේ පට්ටම අතල්ල තියෙන්නේ කියන්න දෙන්නේ මේ ගස්ම නෝ පෙන්නන්න. ඒකනේ මේ පැත්තේ මේ අර හුලඟත් එක්ක මේ අර ඔන්සයි කරා වගේ මේ කුරු වෙලා මේ මාර ලස්සනට හැදිලා තියෙන වැඩි උස යන්නෙත් නෑ මේ. මාර ලස්සනට තියෙන මේ ගස්. එතනින් තමයි ඔයගොල්ලෝ හෝටන් තැනට ඇතුල් වෙන්නේ කියන අර ප්‍රධාන ගේට් එකෙන් ඇවිල්ලා හෝටන් තැනට එන්නේ මෙතනින්. එතකොට මෙතන ඔයගොල්ලොන්ට මේ ටිකට් එක අරන් වාහනේ නෝන වාහනේ නම්බර් එතකොට ආනම්මන ඔබීලා ටිකට් එක අරන් එන්න ඕන. මෙතනින් නිටින් දකුණු අත පැත්තට ගියාම කිරිගල් පොත්ත කන්ද සෙට් වෙනවා. මෙහෙට තමයි යන්නේ අපි. මාර ලස්සන පැත්තක්. ඔයගොල්ලෝ අතනින් කෙලින් වෙන්න දකුණු පැත්තට තියෙන්නේ කිරිගල් පොත්ත කන්ද. කෙලින්ම ආවම තමයි හෝටන් තැන්න වань තියෙන්නේ. අතනින් කිරිගල් පොත්තට අට අසා තියෙන මේ පැත්තේ සුපිරිය කියන්න වචන නැහැ. ඉතින් මතක් කළා මේ අතන චොකලට් කවර එතකොට ගිනි පෙට්ටි ලයිටර් මොනවත් අරම්මන අරගෙන එපා. මේ එතන ඔක්කොම චෙක් කළා මේ ගන්නවා ඒගොල්ලෝ. මේ සංවේදී පරිසර කලාපෙන් හින්දා මේ හානි වෙන්න පුළුවන් කියලා මේක ඇත්ත කතාව. ඉතින් මේ ඒ හින්දා ඔයගොල්ලෝ එනවා නම් ඒව අරන් ඉන්න එපා. මේ පරිසරේ දැක්කගෙන මේ සුන්දරත්වය ඉඳලා ලස්සනට යන්න දෙන්නේ. එහෙනම් අපි ඉස්සරහට
ලස්සන වියල්ලා තියෙනවා මේ හරියේ. වියල් එක්ක වඩා නිකන් පඩියක වතුර වැටෙනවා වගේ සීන් එකක් තියෙන්නේ. ලොකු වලක් පට්ටයට වගේ. ඉස්සහායම් මේ බෙන්නනකොට ඇත්තට මචං ආව හැන්නාව අර මුලම තිබ්බ ලස්සන ටිකක් අඩු වෙලා ටිකක් අර කොහොමද කියන්නේ කාස්ට් එක ගතියක් ඒ කියන්නේ අර වේලිච්ච නිකන් ඊලි කලාපය වගේ ගතියක් තියෙන්නේ. ඔන්න දැන් දියල්ලක සද්දයක් එනවා. ඒක පොඩ්ඩක් බලන්න යන්න. කියන්න ඕනි. මේ වීඩියෝ මට ඉවර කරගන්න බැරි වුණොත් තරහ වෙන්න එපා. මම කරපු ටික දානවා. ආයෙලා ගෙහමුණුත් එමු හෝටන් තැන් බලු වැඩක් වුණේ මට ඊයේ ඕනේ චාර්ජර් ගහලා නිදාගත්තා. උදේ බලද්දි ස්විච් එක දාලා නැහැ ප්ලග් එකේ. ඉඳ බැටරි එද්දි තිබ්බේ 40යි දැන් තියෙන්නේ 20ක් විතර. මොනවත් පුළුවන් තරම් කරන්න. ඒක මම දාන්නම්. එතන ඉහාට ඉතින් අපි ආයෙ දවසක එමු. එනේ ඉතින් අපි ඉස්සරහට පොන්න මචං දැන් කියන්න අපි බේකස්සෙල්ල බලන්න. නෙළුමල් මැදින් බේකස්සෙල්ලට යන්න තියෙන්නේ. නෙළුමල් නම් දැන් පාර වෙලාව මේ තියෙන පාර නෙළු මේ පැත්තේ තියෙන අර මොකක්ද බෝඩ් එක ගහලා තිබ්බා මේ ස්ට්‍රෝබෙරි මොකක් හරි සීන් එකක්. ඒ ස්ට්‍රෝබෙරි ඒ නම තියෙන නෙළුමල් තමයි මේ හැටි තින්නේ. ඒ කියන්නේ අර නිකන් රෝස පාට උරු. දැන් ඉතින් අපි මේ පඩිපෙළ බැහැගෙන බේකස්සෙල් වලට යන්න. හරි ඔන්න දැන් අපි බේකස්සෙල්ට යන්නේ. ඉන්න නැත්නම් මෙතෙන් තමයි යන්න බලන්න. ඔගොල්ලෝ මත බේකස්සෙල්ල කියන්නේ. බේකස්සෙල් ගිහිල්ලා දැන් අපි උඩට යනවා වань තියෙන්නේ. ඊට පස්සේ මං හිතන්නේ ලෝකාන්ති සෙට් වෙන්නේ. අපි එහෙනම් ලෝකාන්ති විට්ටලා සෙට්ටු. පේනවද ගෝන පාරේ හිටියා අපි එනවා දැකලා කැලේට පැන්න මේ පේනවද මේ හරියන්නේ අන්තට්ටුවක් පේනවද
ගෝන හිටියා ඌ අපේ සද්දට ගියා කැලේ. කුස්සියට අල්ලපු එක. ඒ වෙනවනේ පිට. දැන් හැබැයි අර වේලිච්ච ගතිය නේ. මොකක් කෙනා සීතල වුණාකේ පොඩි මීදුම් පාරක් වගේ තියෙන. අකෝ අවුලක් නැහැ ගමන. ලස්සනයි ඇවිල්වන්න. උල් ටික පොඩ්ඩයි පාවලා සීන්නේ ඉතින්. දැන් අවුලක් නැහැ. යමක් තමයි තියෙන්නේ. මචං සුපිරි තන බිමක් තියෙනවා. නිකන් වෙනම රටක අප්‍රිකාව පැත්තේ වගේ නිකන් අර ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ අර ඩොත්රා කියලා ඩොත්රා කියන්නේ අරගෙන ඩොත්රාගේ සෙට් එකේ ඉන්නේ නිකන් අන්න ඒ පැත්තේ වගේ පොඩි අමුතු තියෙනවා සීතල මේ හුලකුත් එක්ක උඩ බලන්න නෝ මම ඉස්සරහගෙන මේ දා සයිනේ අපි නෑ ඉස්සරහට ඊට පස්සේ මම හිතන්නේ ලෝකාන්ති සෙට් වෙන්නේ ලෝකාන්ති සෙට් වෙන්න කලින් ඕන්න කොෆේ දන්නේ යමක් බලන්න එන අපි ඉස්සරහින් සෙට්ටු ලස්සන අතුරු වරක් තියෙන ඇතු එලකිරිය දැන් තමයි මෙතන මේ ලස්සන කැල්ල සෙට් උනේ සි බැටරි නෑනේ මට ඒක වීඩියෝ කරන්න බැටරි 3යි තියෙන්නේ අවුලක් නැහැ පොඩි චිල්ල එකක් තියෙනවා දැන් ලස්සනයි පට්ට ලස්සනයි දැන් මේකත් එක්ක සෙට් වෙලා වතුර පාර ඔලුයි එන ලස්සනයි දෙන්න සුපිරි සුපි කවන්නේ අපියා පුළුවන් තරම් වීඩියෝ කරගෙන පුළුවන් ටික දාන්න බලලා පොඩි සපෝට් එකක් දෙන්න එන මචං අටිච්චි සෙට් ඔය ගෝන් එක ඔෆ් වුණා මචං කරන්න දෙන්නේ මේ අපේ අයියා ගෝන් එකෙන් ගන්නේ එහෙනම් ඉතින් අදට මං වීඩියෝ එක ඉවර කරනවා ලෝකාන්තේ මං කැලිටියක් මේකේ මේ ෆෝන් එකේ අරන් ලෝකාන්තේ කැලිටියක් පෙන්නන්න එහෙනම් ඉතින් මං වීඩියෝ ඉවර කරනවා වීඩියෝ ගෙන් කරනවා සබස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා සෙට්ලා ඉන්න අපි ආයෙ පාරට යමු ඒක කොහොමද එන්න ඕන අගදීමු මම එතකොට සුපිරි වීඩියෝ එකක් කරමු එහෙනම් ඉතින් අදට ගිහින් එන්න ආ වීඩියෝ ඉස්සෙට්ටම ජය